සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා ආශ්චර්යමත් විශ්වය YouTube channel එකට. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. අද අපි කතා කරන්න යන්නේ නෙවිල් ගොඩාඩ් විසින් හඳුන්වා දෙන ලද උපකල්පන නීතිය. එහෙම නැත්නම් law of assumption ගැන. රැඳී ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම්. law of assumption එහෙම නැත්නම් උපකල්පන නීතිය කියන එක ලෝට හඳුන්වා දුන්නේ නෙවිල් ගොඩාඩ් කියන පුද්ගලයා විසින්. මෙහි පදනම තමයි තමන් ළඟ දැනට නැති දෙයක් ඇතැයි සිතමින් ඒ උපකල්පනය කිරීමයි. මේ විශ්වාකර්ෂණ නීතියේදී අපි උපයෝගී කරගන්නා තවත් සුවිශේෂ ක්‍රමවේදයක්. මේ ඇත්තෙන්ම අප මීට පෙර සාකච්ඡා කළ මනසින් මැවීම, චිත්‍රරූප මැවීමට බොහෝ දුරට සමානයි. මෙතනදී අපි විශ්වයෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මෙතනදී අපි සිදු කරන්නේ තමන් කැමති ජීවිතය මනසින් දැනටමත් ඉටු වී ඇති බව මනසින් දැකීම සහ එහි සතුට භුක්ති විඳීමයි. එම සතුට ඔබව දවස පුරා රඳවා ගැනීමට ඔබට දවස පුරාම මේ සතුට රඳවා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. හැම මොහොතකම මේ මනෝභාවය ඔබ තුළ රැඳී තිබීම ඉතාමත් වැදගත් වෙනවා මෙහිදී. නමුත් මේ උපකල්පන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතාම වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඔබ සැක කිරීම, අවිශ්වාස කිරීම කිසි විටකත් මෙහිදී නොකළ යුතුයි. ඒ වගේම ඔබගේ කාරණාව තවමත් ඉටු වුණේ නැත්තේ ඇයි කියලා වද වෙමින්, බිය වෙමින් සිටීම ඔබ නොකළ යුතුයි. ඒ වගේම කවදා මේක ඉටු වෙයිද වැනි අදහස් කිසිම අවස්ථාවක ඔබගේ හිතට දැනෙන්න ඉඩ අරින්න එපා. අපි උදාහරණයකින් මේ ගැන සාකච්ඡා කරමු. අපි හිතමු ඔබ මේ වෙලාවේ කිසියම් දරුණු අසනීපයකින් පෙළෙනවා කියලා. මේක සාමාන්‍ය අසනීපයකට වඩා අපි හිතමු ඔබට ඇවිදීමේ අපහසුතාවයක්, අංශ භාගය වැනි බරපතල අසනීප තත්ත්වයක් තියෙනවා කියලා. ඔබ නිරන්තරයෙන්ම මෙහිදී සිදු කළ යුත්තේ ඔබ සම්පූර්ණයෙන්ම සුවපත් වූ ඔබට ඇතිවන මානසික හැඟීමෙන් ඔබ ජීවත් වීමයි. කියන්නේ දැන් ඉන්න තත්ත්වයෙන් නෙවෙයි. ඔබ මේ රෝගයෙන් සම්පූර්ණයෙන් සුවපත් වුණොත් ඔබට දැනෙන හැඟීම. ඔබ එවිට ඔබට දැනෙන සතුට. මෙන්න මේ දේවල් ඔබ මනසින් විඳින්න. ඔබට ඇතිවන මානසික තෘප්තිය ඔබ අත්විඳිය යුතුයි. ඇත්තටම විශ්වාසයෙන් ඔබ එය අත්විඳීම සිදු කළ යුතුයි. ඔබ දුප්පත් කෙනෙක් නම්, දුප්පත් පුද්ගලයෙක් නම් ඔබට පුළුවන් පොහොසත් කෙනෙකුගේ මනෝභාවය ඇති කරගන්න. කොහොමද පොහොසත් කෙනෙක් හැසිරෙන්නේ? කොහොමද පොහොසත් කෙනෙක්ගේ මානසික තත්ත්වය? හැම විටම පාහේ ඔබ හිතට ඇතුළු කළ යුත්තේ ඔබ පොහොසතෙක් කියන හැඟීම. මේ එක්තරා ආකාරයක රඟපෑමක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. නමුත් මේ විදියට ඔබ ඒ දේවල් කරගෙන යාම තමයි මේ law of assumption කියන එකේදී කියවෙන්නේ. ඒ වගේමයි මේ උපකල්පන නීතියේ ඍණාත්මක පැත්ත, භයානක පැත්තකුත් තියෙනවා. ඔබ දැකලා ඇති සමහර වෙලාවට ඔබේ ගමෙත් ඔබේ නගරේත් මේ වගේ පුද්ගලයන් ඔබට මුණ ගැහිලා ඇති. සමහර මිනිසුන් නිතරම මරණය ගැන කතා කරනවා. එය මෙනෙහි කරනවා. තමන්ගේ අන්තිම කැමති පත්‍රය ලියලා තියෙනවා. සමහරු තමන්ටම කියලා සොහොන් ගෙවල් හදපු මිනිස්සු ඉන්නවා. නිර්මාණය කරගත්ත මේ වගේ පුද්ගලයන් ගැන රටේ තොට ඔබට අසන්නට දකින්නට ලැබිලා ඇති. ඒ සියලුම දෙනා මරණය ඉක්මනින් තමන් වෙත ආකර්ෂණය කිරීමක් සිදු කරගන්නවා. ඒත් මෙහි ප්‍රතිඵලය තමයි කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ මරණය ඉක්මන් වීමයි. එයත් සැබවින්ම ආකර්ෂණය වීමක්ම තමයි මෙහිදී වෙන්නේ. ඔබ මෙහිදී තදින්ම හිතට ගන්න ඕන කාරණාවක් තමයි ඔබේ ආයු කාලය තීරණය කිරීමටද මේ විශ්වාකර්ෂණ නීතිය ඔබට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ නිරන්තරයෙන්ම මම නිරෝගී කියන එක මගේ ආයුෂ බොහොමයි, දීර්ඝායුෂයි, මම අවුරුදු 100කට වඩා ආයුෂ ලැබෙනවා. මේ වගේ නිරන්තරයෙන් ඔබ මේ මන්තරය මතිරුවොත් ඔබගේ ආයුෂත් ඔබගේ ජීවත් වීමත් ඒ කාලේ වර්ධනය වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. අපි නැවතත් මතක් කරනවා මේ law of assumption කියන එක. ඒ කියන්නේ ඔබ කැමති ජීවිතය ඔබගේ මනසින් දැනටමත් ඉටු වී ඇති බව දැකීම. ඒ සතුට භුක්ති විඳීම ඇත්තටම ඔබේ ජීවිතයේ ඉදිරියේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඇත්තටම මේ බහුතරයක් දෙනා නොදන්නා අද්විතීය රහසක්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න.
ඔයා අපේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න. ඔබගේත් අදහස් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.